මේ කැලෑවේ හන්දා වෙන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. නේද? කැලෑවේ හන්දාද? ගමට ගෙනාව ඇදා රාටික. ස්වාබෝතල් 16ක් තිබුණා සර්. ඒක ගෙනාවු ගමන් මේගොල්ලෝ පොලිසියෙන් ගිහින් අල්ලගෙන මට කෑන් එකක් දැම්මා අර කපලා ගෙනාවු එක්කෙනාට එකක් දැම්මා උසාවි. ඊට පස්සේ මට 50000ක් ගව්වා දෙන්නටම. ඉතින් මම ඒකනේ ඊට පස්සේ 50000ක් ගව්වා රා සම්බන්ධයෙන් තියෙන නීති අධිකරු ජනාධිපතිතුමනි ගහ යට මීටර් 50ක අරය ඇතුළත රා විකුණන්න පර්මිට් එකක් දෙනවා. නමුත් සාමාන්‍යයෙන් සන්තකයේ තබා ගැනීමේ සීමාව තියෙන්නේ ලීටර් 1.5ක්. නෑ මේකේ මේ සාධාරණව බලන්න මේ එහෙමයි. ඒකට නීතිය වෙනස් කරගන්නට ඕන නම් ඒක අපි වෙනස් කරගන්නට ඕන. මොකද ගහ මුල ඉඳලා විකුණන්නේ නෑනේ. එහෙමයි. ඒක නිසා එකක් කිතුල් පැණි හදන අයට පැණි හදන එක සම්පූර්ණයෙන්ම නිදහස් කරලා තියෙන කිසිම නීතියක් නැහැ ඒකට. ඔක ඇතුළත් වෙන එකටත් ප්‍රශ්නයක් තියෙනවද ඔයගලන්ට? දැන් ඉස්සරහට මේ ප්‍රශ්නේ තියෙයි කියලා හිතනවනේ. නෑ ගරු ජනාධිපතිතුමනි අතිරේක වනජීවික සූදානම් පාරම්පරිකව ඒ කර්මාන්තය කරන අයට ඒව කරගෙන යන්න දෙන්න සූදානම්. දැන් ඔය ප්‍රශ්නේ වගේම ඔබතුමාගේ අදහස මොකද මේකට කරන්න ඕන? මට අදහස අර මට අපි දෙන්නටම දාන්න නැතුව කෙනෙකුට දැම්මනේ දෙන්නටම දාන්නේ කෙනෙකුට. කාටද ඔයාටද දාන්න ඕන අනිත් එක්කෙනාටද? අනිත් එක්කෙනාට නෙමෙයි මට